තුනවසේ තැඹිලි කපනවා කියලා ඉතින් කුරුම්බැට්ටියකට පිහියෙන් යන මහ තව වගුණ මතකයි අපේ ඇනිවර්සරි එක අමතකුණා. අරු වරකිට කැපුතී කියපු දවසයි මුගේ බර්ත්ඩේ එකයි අරුගේ බර්ත්ඩේ එකයි අරු වරහේ කියපු දවසයි මු මෙහෙ කියපු දවසයි අරු අපේ ගෙදර ආපු දවසයි අරුගේ ආච්චි අම්ම නැති වෙච්ච දවසයි අරුගේ සීයා නැති වෙච්ච දවසයි. අර තව වගුණ මතකයි. අර තමයි කාට විශ් කරනවා අපේ ඇනිවර්සරි එක අමතකුණා. මං ඊයේ දවසට කී පාරක් තමසකින් ඇහුවද අද දවසේ මොකද්ද කියලා. මම කී පාරක් කිව්වද කියන්නකෝ අද ඔක්තෝබර් 9 නේද කියලා. එතකොටවත් නිකමටවත් මතකයි නිකමට හිතපන් ඇයි මේක වෙච්ච මේ දවස ගැන අහන්න කියලා නෑ. ඒව මුකුත් නැහැ. ඔව් ඉතින් දැන් කොහොමත් වැඩක් නෑනේ. යාළු වෙන කාලේ පස්සෙන් ආපු කාලේ කියපු දේවල් ඉතින් දැන් ඇත්තටම කොහොමත් වැඩක් නෑනේ. කොහොම හරි ඔයාලට අපේ ඇනිවර්සරි එක අමතකුණා. මං ඊයේ 12 වෙනකල් බලන් හිටියා දැන් විශ් කරයි මූ මට දැන්වත් මට මතක් වෙයි කියලා නෑ. අද මේ වෙනකල් මතක් වුන්නේ නෑනේ. වැඩක් නෑ කතා කරලා. කොහොම හරි ලබන අවුරුද්දේ හරියටම ඔක්තෝබර් 9 රෑ 12ට හැපි ඇනිවර්සරි කියලා මට විශ් කරනකල් මං තරහයි. මං ආයි කතා කරන්නේ නෑ. බලන්න ඒක ගැන හිතලා මට හෙම්බිරිසාවත් ඇදුනවා විශ් කරේ නැති නිසා. කොහොම හරි මම තරහයි ආයි කතා කරන්න එපා. ඔයත් එක්ක කතා කරලා වැඩක් නෑ. වර දැන් කොහොමද මගේ වැඩක් නෑ. මං ඒක දන්නවා. තරහයි. දවසයි මුගේ බර්ත්ඩේ එකයි අරුගේ බර්ත්ඩේ එකයි අරු වරහේ කියපු දවසයි මු මෙහෙ කියපු දවසයි අරු අපේ ගෙදර මොකද්ද බං ඒ යකෝ එමිනෙම්ටවත් බෑ එච්චර වේගෙන් රැප් කරන්න බදින්න එපා කියන ඕක තමයි ඇත්ත